ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක් ලක්ෂ 25ක් වංචනික ලෙස වෙනත් ගිණුමකට යොමු වුණේ දෙසැම්බර් 2025 ජනවාරි 2026 අතර කාලේ. අත් වශයෙන්ම අපේ රටේ සිවිල් ප්‍රජාව සහ අපි මාධ්‍ය හරහා මේ කාරණාව රටට හෙළිදරව් කරනකම් රජය මේ කාරණාව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නටවත් රට දැනුවත් කරන්නටවත් කටයුතු කළේ නැහැ. රජය මේ වරද පිළිගත්තත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කරා මුදල් කමිටුවට ඇවිල්ලා ඒ මුදල් කමිටුව ඉදිරිපත් කරන ප්‍රශ්නවලට උත්තර සපයයි. ඒ අතරතුර වැඩ තහනම් වූ නිලධාරීවරයා මිය ගියා. ඔහුගේ අභාවයත් සමග ලේකම්වරයා ඉදිරිපත් වෙනවා හදිසියේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් කමිටුවට මුණ දෙන්න. ඇත්ත වශයෙන්ම මේ සිද්ධි සමුදාය දිහා බැලුවහම රටේ යම්කිසි සැකයක් ඇතිවීම එක සාධාරණයි. ඒක පිළිබඳව අමුතුවෙන් පුදුම වෙන්නට අවශ්‍ය නැහැ. දැන් මුදල් කමිටුවේදී බොහොම පැහැදිලිව අපිට දැනගන්නට ලැබුණා ඇමරිකන් ඩොලර් ලක්ෂ 25ක් අවස්ථා 10කදී වෙනත් වැරදි ගිණුමකට ගියයි කියන කාරණා. ඒ කියන්නේ මේ අඩුපාඩුව මේ වරද අවස්ථා 10කදීම ක්‍රියාත්මක වුණා. අපි අහන්න කැමති කොහොමද මෙහෙම වෙන්නේ? විදේශීය ණය ගෙවන එක සාමාන්‍ය බැංකු හුවමාරුවක් නෙවෙයි. ඒකට ක්‍රමවේදයක් තිබෙනවා. නීති රීති රෙගුලාසි තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කල්පනාකරන පනත, මුදල් රෙගුලාසි, ආයතන රෙගුලාසි සහ ආයතන සංග්‍රහ, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. අපි අහන්න කැමති රජයෙන් මේ සියලුම අනපනත් රෙගුලාසි නීති රීති මේ කිසිවක් පිළිපැදලා නොවේද මේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 25 ණයවාරිකය ගෙවන්නට කටයුතු කරේ? මේකයි අපි අහන ප්‍රශ්නය. පාර්ලිමේන්තුවට හංගලා නිලධාරීන් මිය ගිහිල්ලා රටට මුදල් අහිමි වෙලා මේ රජයේ කාර්යක්ෂමතාවය ඔය සිද්ධීන් වලින්ම ඔප්පු වෙනවා. වැරදි ගොඩක් සිදු වෙලා තිබෙනවා. දැන් ඒ වගේම විශේෂයෙන්ම මම අහන්න කැමති මේ මරණය පිළිබඳ. ඇත්ත වශයෙන්ම නිසි පරීක්ෂණ සිදු වෙලා තිබෙනවා. නිසි බරක් එක්ක නිසි වැදගත්කමක් එක්ක ඒ මරණ පරීක්ෂණ සිදු වෙලා තිබෙනවා. ඒ පිළිබඳවත් බරපතල සැකයක් ඉස්මතු වෙලා තිබෙනවා. ඒ වගේම අපිට අහන්නට ලැබෙනවා මුදල් අමාත්‍යාංශයේ මේ කාර්ය මණ්ඩල වෙනසකුත් පහුගිය කාලේ සිදු වුණා. අපි දැනගන්න කැමති මේ කොයි ආකාරයටද මේ කාර්ය මණ්ඩල වෙනස් කිරීම සිදු වුණේ? අවසානම ගැටලුව තමයි කවුද මේ ලක්ෂ 25ක් ඇමරිකන් ඩොලර් අහිමිවීමට වග කියන්නේ කවුද? වග වෙන්නේ කවුද? ලේකම්ද? ඇමතිවරයාද? ජනාධිපතිවරයාද? දැන් කවුරුත් නෑ මේ වගකීම බාරගන්න. දැන් රජය කරන්නේ මේ සිදුවුණු මුදල් අහිමිවීම, රටේ ජනතාවගේ බදු මුදල් රටේ ජනතාවගෙන් හොරා කෑම, රටට වංචා කිරීම, ඒක දානවා හැකර්ගේ කරපිට. ඒකට වග කියන්නේ හැකර්. අපි පැහැදිලිවම කියනවා මේ හැකර්ලා හෝ වෙනත් පාර්ශ්ව මත
වගකීම් පටවල මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට අපි විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය හැටියට තරයේ විරුද්ධයි. දැන්වත් අපි ඉල්ලීමක් කරනවා මේ ලක්ෂ 25ක් ඇමරිකන් ඩොලර් රටට අහිමි වුණේ කෙසේද කියන එක අද දවසේවත් පාර්ලිමේන්තුවට සත්‍යවාදීව කරුණු ඉදිරිපත් කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ස්තුතියි.